ඉතින් හැමෝම කියනවා මේ සිංක් ඇලුමිනියම් තහඩුවේ සිංක් ඇලුමිනියම් කෝටින් එකේ සිංකුයි ඇලුමිනියමයි තියෙන්නේ කියලා. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි ඒවා කවදාවත් හිතලා තියෙනවද? ඔයාලට කවුරු හරි කවදා හරි කියලා තියෙනවද? සිංක් සහ ඇලුමිනියම් විතරක් මේකට පාවිච්චි වෙන්නේ ඇයි? මොනවද ඒවා තියෙන විශේෂත්වය? ඒක නම් ටික රස කතාවක්. ඔයා මේක සරලව මෙහෙම හිතන්න. එක්තරා රාජධානියක් තියෙනවා. රාජධානිය වටේට ලොකු පවුරක් ගොඩනගලා තියෙනවා. පවුරෙන් තමයි රාජධානියට එන සතුරු වදුරු එහෙම නැත්නම් පාරිසරික උපද්‍රව වලට පළවෙනිම වැළැක්වීම දෙන්නේ. එහෙම නැත්නම් බැරියර් ප්‍රොටෙක්ෂන් එක. ඉතින් මේ පවුරත් රාජධානියත් අතර සෙබළු ටිකක් ස්ථානගත වෙලා ඉන්නේ. වැරදිලාවත් පවුර කඩාගෙන සතුරු උපද්‍රවයක් ආවොත් Is that we're fucked? සෙබළු ටික ලෑස්ති තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා රාජධානිය රැකගන්න. සරලවම කිව්වොත් sacrificial protection එකක් ලබා දෙන්න. ඉතින් මේ බේස් ස්ටීල් එක අර රාජධානිය කියලා හිතන්නකෝ. බේස් ස්ටීල් එකටත් sacrificial protection එකකුත් barrier protection එකකුත් දෙකම අවශ්‍ය වෙනවා. බේස් ස්ටීල් එක environment threats එහෙමත් නැත්නම් පාරිසරික උවදුරු වලින් වළක්වා ගන්න එකේ barrier protection responsibility එක තමයි ඇලුමිනියම් සිසු කරන්නේ. ඉතින් barrier එක කැඩිලා ඇතුළට තව උවදුරක් ආවොත් බේස් ස්ටීල් එක වෙනුවෙන් Taman sacrifice වෙන sacrificial protection එක තමයි සිංක් විසින් සපයන්නේ. ඉතින් දැන් ඔයා දැනගත්තනේ හැමෝම කියන මේ සිංක් ඇලුමිනියම් කෝටින් එකේ සිංක් සහ ඇලුමිනියම් වෙනම මොනවද කරන්න කියලා. ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් දැනගන්න අපේ channel එක follow කරලා තියාගන්න.